මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක් කරමින් එක්සත් අරාබි එමිරාජ්‍යයේ කුවේටය සහ කටාර් රාජ්‍ය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් තැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින තාවකාලික සටන් විරාමය මෙම ප්‍රහාරත් සමග බිඳවැටීමේ අවතානමකට ලක්ව ඇති අතර මුළු මහත් ගල්ෆ් කලාපයේම දැඩි යුදමය උණුසුමක පවතින බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ගල්ෆ් කලාපයේ රටවල් 3ක් ඉලක්ක කර ගනිමින් පසුගිය පැය කිහිපය තුළ මෙම ප්‍රහාර දියත් වී තිබුණා. වාර්තා අනුව එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් පැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් පැමිණි බැලස්ටික් මිසයිල් දෙකක් සහ ඩ්‍රෝන යාන 3ක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර ඇති බව ඔවුන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම ආරක්ෂක මෙහෙයුම් අතරතුර සිදු පිපිරීම් හේතුවෙන් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එරට ආරක්ෂකාංශ චෝදනා කරන්නේ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය විසින් ඩ්‍රෝන යාන 2260කට අධික ප්‍රමාණයක් සහ මිසයිල් 500කට වැඩි සංඛ්‍යාවක් එමිරාජ්‍ය දෙසට එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාරත් සමග එක්සත් අරාබි එමිරාජ්‍යයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සාමාන්‍ය වීසා සහ විදේශ ගමන් බලපත්‍ර සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බවටද වාර්තා වනවා. මේ අතර කටාර් වෙරළට නාවික සැතපුම් 23ක් උතුරින් වූ මුහුදු සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර ඒ පාලනය කිරීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් හෝමෝස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ගමනාගමනයට මෙයින් දැඩි බාධා එල්ල වී තිබෙන බව සඳහන්. එමෙන්ම කුවේට් ගුවන් සීමාවටද සතුරු ඩ්‍රෝන යාන කිහිපයක් ඇතුළු වී ඇති අතර කුවේට් හමුදාව ඒවා මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මෙම ප්‍රහාර මාලාව සෞදි අරාබිය සහ අරාබි ලීගයේ දැඩි ලෙස හෙළා දැක ඇති අතර කලාපීය ස්ථාවරත්වය සුරකීමට අදාළ රටවල් ගන්නා පියවරයන්ට තමන් පූර්ණ සහයෝගය පළ කරන බවයි ඔවුන් පවසන්නේ. 2026 අප්‍රේල් 8 වන දින එක්සත් ජනපදයේ සහ ඉරානය අතර පවතින සටන් විරාම ගිවිසුම මෙම ප්‍රහාර හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. පාකිස්තානු මැදිහත්කරුවන් මාර්ගයෙන් ඉරානය විසින් ඇමරිකානු රජයට නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. සටන් විරාමයක් ඇති කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ක්‍රමෙන් යළි විවෘත කිරීම, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිරතා ඉවත් කිරීම, පිරිපහදු කළ යුරේනියම් තොග තෙවන පාර්ශවයකට පැවරීම සහ යුරේනියම් පිරිපහදු කිරීම තාවකාලිකව අත්හිටුවීම ඒ අතර වේ. කෙසේ වෙතත් මෙම යෝජනා මාලාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ නියෝජිතයන්ගේ මෙම ප්‍රතිචාරය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ටොමි පිගොට් පවසන්නේ ඉරාන පාලනයට කිසිසේත්ම නෂ්ටිකවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බවයි. ඇමරිකානු නෞකා හෝ සෙබළුන් ඉලක්ක කර එල්ලවන ඕනෑම ප්‍රහාරයක් වැළැක්වීමට ආරක්ෂක පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළා. මේ අතර ඉරාන හමුදාව අනතුරු අඟවා ඇත්තේ ඇමරිකාව යළිත් යුද්ධයක් ආරම්භ කිරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට අතීතයේ කළ වැරදිවලට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම තම තෙල් ප්‍රවාහන නෞකාවලට ඇමරිකාව දිගින් දිගටම බාධා කරන්නේ නම් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු සහ නෞකා වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබෙනවා. මේට ප්‍රතිචාර ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ තම නෞකා හෝ මිත්‍ර පාර්ශවයන් ඉලක්ක කරන ඕනෑම ප්‍රහාරයකට වහාම ප්‍රතිප්‍රහාර දෙන බවයි. මේ වන විටත් ඉරාන තෙල් නෞකා කිහිපයක් අඩපණ කිරීමට ඇමරිකානු නාවික හමුදාව පියවරගෙන ඇති බව සඳහන්. මෙම යුදමය තත්ත්වයන් සමග ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ශ්‍රීප්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙනෙට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මැද පෙරදිග ඉන්ධන නිෂ්පාදනය දෛනිකව බැරල් මිලියන 1.3කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වනවා. ගල්ෆ් කලාපයේ පවතින මෙම අස්ථාවර තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන මිල කෙරෙහිද ඉදිරියේදී ඍජු බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.